මෙතනට එනවා. ඉතින් කුමරිය ජීව දැකලා ගොඩක් සතුටු වෙනවා. ජී මේ වෙලාවේ කියනවා මෝන් ශීබායිට, ඔයාට මාව ගොඩක් මතක් වුණාද? දවස් කීපයක්ම මම ගෙදරට වෙලා මගේ ශක්තිය පුහුණු කරා කියලා. ඇවිත් හරියට යාළුවෙක් එක්ක කතා කරනවා වගේ ඇඟට තට්ටුවකුත් දානවා. මේ වෙලාවේ අපිට අතීත සිදුවීමක් පෙන්නනවා. එදා මින් කුමරියට ඇත්ත කියලා. ජී නිදල් බීස්ලාව පිරිපහදු කරන නිසා තමයි ටික දවසක් ඔහු එන්නේ නැත්තේ කියලා. ඉතින් මේ වෙලාවේ කුමරිය මින්ට ඇහැක් ගහලා hina වෙනවා. මූන් ශීබායි බදාගෙන ජී මෙහෙම කියනවා. ඔයාගේ වගාව සේරම විනාශ කරා මම. මට ඒකට එච්චර කාලයක් ගියේ නැහැ කියලා. ඒ වගේම ඔයාට බෑ කවදාවත් මාව නවත්තන්න කියලා. ඉතින් මේක අහපු මූන් ශීබායිට මේ වෙලාවේ තරහ යනවා. ඉතින් ඔහු තරහින් මෙතනින් පිටත් වෙලා යනවා. මේ අතරේ මින් තරඟකරුවන්ට කියනවා ජී දවස් 5ක් ඇතුළත ඔහුට ලබාගත හැකි උපරිම බලය ලබාගත්ත කියලා. ඉතින් හැමෝම ජීට කියනවා එයාලටත් උදව් කරන්න කියලා බලය වැඩි කරගන්න. මේ වෙලාවේ කුමරිය නැවතත් ජීව තරඟාවලියේ නායකයා විදිහට පත් කරනවා. ඉතින් තරඟකරුවන් හැමෝම ජීව මේ වෙලාවේ වට කරගන්නවා. මොකද එයාලට ඕනේ ජීකෙන් කොහොම හරි දැන් ඉගෙන ගන්න කොහොමද බලය වැඩි කරගන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ මෙන් හොර වැඩක් කරන්න වගේ හොරෙන් ජී දිහා බලාගෙන ඉන්නවා මොන හරි දෙයක් හංගගෙන. මින් මේ වෙලාවේ පිරිසව ජීගෙන් ටිකක් ඈඩ් කරලා ඔහුට කබායක් අඳවනවා. ඒ කරලා ඇය ඔහුට කියනවා ඔබට තාමත් හරියට සුව වෙලා නැහැ. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ මෙන් මෙතනට ඇවිත් ජීට තෑගක් තියෙනවා කියලා දෙයක් ජීට දෙනවා. ඒක ඔහු විවෘත කරපු ගමන්ම ජීට අමාරු වෙන්න පටන් ගන්නවා. මොකද මේක නිදල් බීස්ලව අවුස්සන්න තියෙන උපකරණයක්. මේක හරහා නිදල් බීස්ලාගේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඔවුන්ට පුළුවන් වෙනවා ශරීරයේ නිදල් බීස්ලා ඉන්නවද නැද්ද කියලා මෙතනින් හොයාගන්න. ඉතින් එදා මූන් ශීබායි මෙන්ට එන්න කියලා මේක ඔහුට දීලා තියෙනවා. මොකද ඔහු කියලා තියෙනවා මේක ජීබෝසායිට දෙන්න ඔහුගේ ශරීරයේ නිදල් බීස්ලා ඉන්නවනම් මේ වෙලාවේ දැනගන්න පුළුවන් කියලා. ඉතින් එදා මෙන් හිතුවේ ටියන්ජින් කුමරියට ජී කරදර කරයි කියලානේ. අන්න ඒ නිසා එදා ඔහු ඒක අරගෙන තියෙනවා. ඉතින් මේක තමයි මෙන් මේ ජීට දුන්නේ. ඉතින් මේ වෙලාවේ ජීගේ ඇඟේ තිබුණු නිදල් බීස්ලාගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ජීව මේ වෙලාවේ වෙනස් වෙලා නෙදර්ලන්ත සලකුණු ජීගේ ශරීරයේ හැමතැනම මතුවෙන්න පටන් ගන්නවා. ඒ වගේම ජීගේ කොණ්ඩේ පාට පවා මෙතනදි වෙනස් වෙනවා. මොකද ජී අමාරුවෙන් ඔහුගේ ශරීරයෙන් පිටිපහදු කළ මුර්ගීන්ගේ ශක්තිය අර උපකරණය නිසා මේ වෙලාවේ එළියට ඇවිත් ජීගේ ශරීරය පාලනය කරනවා. ඉතින් මෙතන ඉන්න මිනිස්සු මේ වෙලාවේ හොඳටම බය වෙනවා. ඒ වගේම එයාලා ජීට බනිනවා නිදල් බීස්ලව හදාගත්තා කියලා හිතාගෙන. ඒ වගේම මෙන් මෙතනදි කියනවා මේ වෙලාවේ ඔහු කියන්නේ ඔහු හිතුවේ නැල්ලු කවදාවත් ජී මේ වගේ විනාශයක් කරලා රාජ්‍ය අයිති කරගන්න හදයි කියලා. ඉතින් ජීට මේක අහපු ගමන්ම කේන්ති යනවා. ඔහු අමාරුවෙන් තමන්ව පාලනය කරගෙන ඉන්නවා. මින් ජී ළඟට එන්න හැදුවත් ජී ඒකට ඇයට ඉඩ දෙන්නේ නැහැ. මොකද දැන් ජී ඉන්නේ ජීගේ ආත්මය ගිලෙන මොහොතක. මේ වෙලාවේ නිදල් බීස්ලා ජීගේ ශරීරය අත්කරගන්න ඉඩ තියෙන නිසා. අන්න ඒ නිසා ජී මේ වෙලාවේ මෙතනින් අතුරුදහන් වෙනවා. මේ වෙලාවේ මෙතන ඉන්න තරඟකරුවන් හැමෝම ජීට බනින්න පටන් ගන්නවා ඔහු රාජ්‍ය විනාශ කරන්න උත්සාහ කරා කියලා. ඉතින් මින් හැමෝටම මේ වෙලාවේ බනිනවා එහෙම කරන්න ජීට වුවමනා වුණා නම් ඔහු දැනටමත් ඇකඩමියට එන්නේ නැතුව ඒක කරනවා කියලා. ඒ වගේම අය කියනවා එයාව මේකට කවුරු හරි අහු කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඇය එතනින් පිට වෙලා යනවා. ඉතින් ටියන්ජින් කුමරිය මේක කල්පනා කරනවා. ඒ වගේම මෙන් කල්පනා කරනවා ඇත්තටම ජීව වැඩිකාරයක් කරන්න කරපු වැඩක්ද මේක කියලා. මේ අතරේ ජී ඔහුගේ ආත්ම ලිඳෙන් මතුවෙනවා.
එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන්. මොකද ඔහුගේ ආත්මය දැන් ටික ටික මැරෙමින් තමයි තියෙන්නේ. මේ වෙලාවේ මින් ඔහුව හොයාගෙන පූස් පැටියත් එක්ක එතනට යනවා. ජීබිම වැටිලා හරිම අමාරුවෙන් තමයි මේ වෙලාවේ ඉන්නේ. ජීගේ සහචර සත්වයා වන භික්ෂු මකරා ජීගේ වටේ එහෙ මෙහෙ යනවා. ඔහු කලබල වෙලා ඉන්නේ ජීට ගොඩක් අමාරු නිසා. මේ වෙලාවේ ඔහුට මින්ව පවා අඳුර ගන්න බැරි වෙනවා. ඔහු මින්ට පහර දෙන්න හදද්දිම ඔහු දකිනවා මින් හා ජීගේ හදවත් මුද්‍රාව. ඒ නිසා මකරා මින්ව අඳුනගෙන මින්ට ජී ළඟට යන්න ඉඩ දෙනවා. මින් මේ වෙලාවේ ජී ළඟට ගිහිල්ලා පූස් පැටියටත් කියනවා ඇයට උදව් කරන්න කියලා. ජීගේ ඇතුලේ තියෙන නෙදර් බීස්ට් හරය ටිකින් ටික එළියට ගන්න. ඉතින් මින් උත්සාහ කරනවා මේ වෙලාවේ ඒක ටික ටික එළියට ගන්න. මේ අතරේ ලිං සිටුවරයා අර කෘමි තත්වයාගේ මාර්ගයෙන් ජීගේ ආත්මලිංග හොයාගෙන මෙතනට එනවා. ඉතින් ඔහු දැන් විශ්වාස කරනවා රන් මෙනේරි මෙහි තැන්පත් කරලා ඇති කියලා. මේ අතරෙම මින් ඇගේ ශක්තිය පාවිච්චි කරනවා ඇය ගැනවත් හිතන්නේ නැතුව ජීගේ ජීවිතය බේරගන්න. ඉතින් මින්ට පුළුවන් වෙනවා නෙදර් බීස්ට් හරය ටිකක් ජීගෙන් ඉවත් කරගන්න. මේත් එක්කම ජී ඇස් ඇරලා මින් දිහා බැලුවත් ඔහුට එක පාරටම සිහිය නැතුව යනවා. ඉතින් මේක දැකපු භික්ෂු මකරා මේ වෙලාවේ ජී මැරුණ කියලා හිතාගෙන තරහ ගිහිල්ලා මෝන් ෂීබායිව හොයාගෙන ඔහුගෙන් පලිගන්න යනවා. ඉතින් මින් මේක දැනගන්නවා. ඇය පූස් පැටියට ජීව බලාගන්න දීලා මකරව හොයාගෙන මෝන් ෂීබායිගේ නවාතැනට යනවා. මේ වෙලාවේ මෝන් ෂීබායිගේ පිරිස මකරට පහර දෙන්න පටන් ගන්නවා. මේ පිරිස මේ වෙලාවේ සමත් වෙනවා මකරව මායා දැල්වලින් ගැට ගහන්න. ඉතින් ඔවුන් මකරව මායා දැල්වලින් බැඳලා ඔහුට පහර දෙනවා. මේ වෙලාවේ මෝන් ෂීබායි කියනවා ඔබේ ස්වාමියා දැන් ටික ටික මිය යමින් තමයි ඉන්නේ. ඉතින් උඹටත් වෙන්නේ ඒකම තමයි කියලා මකරව මරන්න සේවකයින්ට අණ දෙනවා. මේ අතරේ මින් මෙතනට දුවගෙන එනවා. මොකද මකරව බේරගන්න තමයි ඇයට ඕනේ. මේ වෙලාවේ ඇය ඇගේ බලය භික්ෂු ඊට දෙනවා. ඒ කියන්නේ මේ මකරට දෙනවා. මේ වෙලාවේ මෝන් ෂීබායි කල්පනා කරනවා මේ තරම් ආධ්‍යාත්මික බලයක් ජී බෝසායිට තියෙනවද කියලා. ඉතින් ආපස්සට මෝන් ෂීබායිත් මකරට පහර දෙනවා. ඉතින් මින්ටත් මේ බලය දරා ගන්න ටිකක් අමාරුයි. මොකද දැන් එන්නම ඇයව දුර්වල වෙනවා. ඉතින් ඇය ඇගේ ජීවිතය ගැනවත් නොහිත ඇයව ගල් වෙද්දිත් ඇය භික්ෂුට උදව් කරනවා. ඒ වගේම ඇගේ උපරිම බලය ඔහුට ලබා දෙනවා. මේ වෙලාවේ ලිං සිටුවරයා මින් ළඟට ඇවිත් ඇයට ඔහුගේ බලයත් ටික ටික ලබා දෙනවා. ඉතින් මින් ශක්තිමත් වෙනවා මෙන්න මේ හින්දා. ඉතින් මේ සේරම ශක්තිය මකරට ලැබුණ නිසා ඔහු හැමෝටම පහර දීලා මෙතනින් පැනලා යනවා. මේ අතරේ මින් අමාරුවෙන් වගේ ලේ වමනේ කරනවා. ලින් ඇය ළඟට ගිහිල්ලා ඇයව බෙහෙත් ගන්න එකගෙන යන්න හදනවා. ඒත් මින් මේ වෙලාවේ කියන්නේ ඇයට එච්චර අමාරු නැහැ. ඇයි මේ වෙලාවේ ජී ළඟට යන්න ඕනි කියලා. මොකද මේ වෙලාවේ ජී ඉන්නේ ඔහුගේ ජීවිතයත් මරණයත් අතර සටනක නිසා. ඉතින් ඇය ලින්ව මෙතන දාලා එතනින් පිට වෙලා යනවා. ඒත් ලින් දුකින් වගේ මින් යන දිහා බලාගෙන ඉන්නවා. මේ අතරේ අපිට පෙන්නනවා ඈත ඉඳගෙන මින් හා ලින් දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ලින්ගේ වැඩිමහල් සහෝදරයා. ඉතින් ජී බෝසායිට මොකක් වෙයිද? ඔහුට ඔහුගේ ආත්මය නැති වෙලා යයිද? ඔයාගේ අදහසත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි බලමු මින්ට ජීව නැති වෙයිද කියලා. ඊළඟ කොටසින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.